අපි දැන් පදමානවක ජාතක කතා වස්තුව රැගත් මේ දර්ශනීය වෙසක් මහා තොරණ බැති සිතින් නරඹමු. තවද කරුණා නිධාන වූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි පියවර අසවලුන්ගේ යැයි දැන්වීම අරභයා මේ ජාතකය දක්වන ලදී. ඒ කෙසේදයත් සැවැත් නුවර එක්තරා සිටුවරයෙකුට පුංචි පුතෙක් හිටියා. ඒ පුංචි පුතාට පුළුවන්කම තිබුණා අවුරුදු 7ක් පහුවුණත් කෙනෙකුගේ පාද සටහන් මනාව පරීක්ෂා කර ඒ ඔස්සේ ගිහින් ඒ පුද්ගලයා ඉන්න තැනකින් සොයාගන්නට. ඒ නිසා මේ සිටුපියා ඒ පුතාට පදමානවක කියන නම තිබ්බා. මේ සිටුවරයා බුදුන් වහන්සේට දන්වා සිටිනවා, ස්වාමීනි, මාගේ මේ පුතාට හොරෙන්මයි මම මේ ආවේ. කොච්චර හොරෙන් ආව කියත් මං ඉන්න තැන හොයාගෙන එනවනේ ස්වාමීනි. අනේ ස්වාමීනි, දැනුත් මාව හොයාගෙන ඇවිල්ලානේ. කොහොමද ස්වාමීනි මේ පුංචි පුතා එහෙම කරන්නේ? ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ සිටුවරයට දේශනා කොට වදාලා මෙය අතීතයේ සිදුවුණු එක්තරා සිදුවීමක් බව. ඒ වෙලාවේ මේ සිටුවරයාගේ ඉල්ලීම අනුව එම අතීත සිද්ධිය ගෙනහැර දක්වන්නටයි උන්වහන්සේ මෙම පදකුසල මානව හෙවත් පදමානවක ජාතක කතා වස්තුව දේශනා කොට වදාළේ. මෙම දර්ශනීය තොරණෙහි අංක 1 රූපරාමුවට දැන් අපි යොමුවෙමු. යට ගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍ය කරන කල්හි රජ්ජුරුවන්ගේ අගබිසව් අනාචාරයෙහි යෙදී වාසය කරන්නාහුය. වහසි බස් නොදොටව තොප අනාචාරයේ හැසුරුණු බව මේ බරණස් රාජ්‍යම පාහෙත් දන්නා කාරණයක්. දැන් මා ඉදිරියේ හඬා තුටා හිස පොළොවේ ගැසූ පමණින් තිගේ පතිවෘතාව යහපත් නොවන බව දැනගනු. ඔබ වහන්සේ ඔය පවසන ආකාරයට මං අනාචාරයේ හැසිරෙන ස්ත්‍රියක් නම් මා මිය ගිය පසු අශ්ව හිසක් සහිත යක්ෂණියක්ව ඉපදේවා. දේවයන් වහන්සේ යක්ෂණියක්වම ඉපදේවා. බොරුවට ගෙය දිවුරලා තව විපතක පැටලුණා. අශ්ව හිසක් සමගින් ඉපදී යක්ෂණියක් වුණා. යක්ෂලොවේ අධිපති වෙසමුනි ළඟ වැඳ වැටි ගැතිකම් කරමින් ඔහු ළඟ අවුරුදු 12ක් සිටී. බලන්න පින්වතුනි, ඒ අග මොන තරම් අවිනීතද කියලා. පංචශීලයේ එන තෙවන සිල්පදේ ආරක්ෂා කර ගැනීමට නොහැකි වුණා පමණක් නොවී ඇය බොරුවට දිවුරන්නත් වුණා. බලන්න පින්වතුනි, අංක 2 දරන රූපරාමුව. වළම්ගත් වෙස මුනි රජුන්ගෙන් මෙවන අධිපති නියමෙමා. මගේ අවසර නොම ලබාගෙන කවුද යන එන තොපිසැමා. හති කොන ගොස් මස් බුදින්නට මහා සටනක් කරමිමා. මගේ වනයට පැමි
පැමිණි තොප දැන් බන්ධනය කර ගමි මෙමා මගේ වනයට පැමිණි තොප දැන් බන්ධනය කර ගමි මෙමා යකින්නගේ හිත සංසුන් වෙන්නේ බමුණා ගැන ආලයකි උපන්නේ බමුණද ඇය සමගින් සැනසෙන්නේ ගල්ලෙන තුල ආලය පැතිරෙන්නේ දින සති මාසද ගෙවිලා යන්නේ යකින්න මව්පදවිය ලැබගන්නේ ලෙන තුල දරුවකු පුරතල් වන්නේ නුවණැති පුත්රුවනක්ය බොලන්නේ කාලය ගෙවී යනවා. බමුණට දාව යකින්නට උපන් කුමාරයා ටික ටික වැඩිවියට පත් වෙනවා. ඔහු දැන් භද්‍ර යෞවනය අභියස සිටින ගැටවරයෙක්. මේ නුවණක්කාර පුතා හිතනවා තම යක්ෂ මවගෙන් බේරිලා යන්න නම් සාර්ථක වෙනත් උපායක් යොදන්න ඕනි කියලා. ඇයි මගේ පුතා එකපාරට මේ වගේ දෙයක් අහන්නේ මගෙන්? පියතුමා නම් එයා දන්න වේද ශාස්ත්‍ර වගේක් කියලා දුන්නා. අම්මා මට ආදරේ නම් මට කියන්න ඔබට අයිති සීමාවන් වස්තු සම්භාරයන් අහගන්නකෝ මං කියලා දෙන්න. හැබැයි මගේ රත්තරන් පුතේ ඒ සීමාවන් බලන්ට එහෙම යනව නෙවෙයෝ. 4 වෙනි රූපරාමුවට දැන් ඔබේ නෙත් යොමු කරන්න. හරි පියාණෙනි ඔතනින් අයින් වෙන්න. අනේ පුතේ පරස්තමෙන් අනතුරක් වෙන්න පුළුවන්. හරි පියාණෙනි අපි ඉක්මනට මෙතනින් පැනගමු. අනේ පුතේ මට දැන් ඉස්සර වාගේ ඉක්මන් ගමන් බෑ. අම්මෝ අමාරුයි. ගල්ලෙන පිට අර යක්ෂ මවගේ හදවත වේගයෙන් ගැහෙන්නට වුණා. අදත් ගල්දොර ඇරදාලා ඇය වනය දෙවනත් කරගෙන පුතා සහ ආදරණීය ස්වාමියා සොයන්න පටන් ගත්තා. අවසානයේ පුතා සහ ස්වාමියා ඉන්නව දැක්කා. හැබැයි ඔවුන් සිටියේ යක්ෂසේනාධිපති වන වෙසමුණි රජු විසින් වනයේ එක් ප්‍රදේශයක සීමාවක් ලෙස වෙන් කර දුන් විශාල ගඟකිනුත් එතර වෙලා. ඒ අනුවේතනීය අවස්ථාව තොරණෙහි 5 වන රූපරාමුවෙන් නිරූපණය කරලා තියෙනවා. සිමද මපුත මා හැරදා ඉවතට යන්නේ ඔබ නැති බිම පාළුයි නැතිවද එය දන්නේ පියාද සමගින් හනිකට මවෙත වරෙන්නේ ඇස් දෙක වාගේ නුඹලව මා රැක ගන්නේ
සොරකම් කළ ඕන අයෙක් අල්ලා දෙන්න අවුරුදු 12ක් ගිය සොර බඩුද සොයන්න නුවණ ගෙනෙන වටිනා මන්තරෙ දෙමි ඔන්න මෙය අරගෙන ජීවිතයම සරු කරගන්න හිමි සඳු සමග පුතුවෙන් වී යන්න ගියා මවගේ වියෝ අඬ ගෞසිය ගණන් ගඟ දියඹේ පාව ගියා හදවත පැලී උණුම උඩුගුවනේ ගියා මේ මන්තරය සීකරගත්තම අවුරුදු 12ක් පැරණි හොරකමක් වුණත් පාසලකුණු පරීක්ෂා කර හොරාත් හොර බඩුත් එකවර අල්ලා ගැනීමට පුළුවන් වෙනවා. ඒ මන්තරය දෙනවත් සමගම මේ යක්ෂණියගේ ලය පැලී මිය ගියේ එය රැගෙන යන පුතා සහ සැමියා තමා හැරදා ඉවත් වී යන වේදනාව දරා ගන්න නොහැකි නිසා. යක්ෂණියගේ ජීවිතය සදාටම අවසන් වුණා. දැන් බලන්න මේ මහා තොරණෙහි අංක 6 රූපරාමුව දෙස. පා සලකුණු ඔස්සේ ඇවිද යමින් සොරුන් අල්ලා දෙන කුමාරයා රාජමාලිගයෙහි සේවයට එක්කහු කරගත්තට පුරෝහිතගේ හිතේ ඒ තරම් මනාපයක් නැහැ. මොකද්ද දන්නවද සැලැස්ම? අර අලුතෙන් සේවයට ගත්ත තරුණයාගේ නුවණ පරීක්ෂා කරලා ඔහුට මේ හොරකම අල්ලගන්න බැරි කරලා ඔහුව තනතුරින් පහ කරලා එලව ගන්න. රජවරුත් ඉතින් තමා වටේ ගැවසෙන පුරෝහිතලා කියන ඕනම දෙයක් හිස්මුදුනින් පිළිගන්නවනේ. ඉතින් මේ රජතුමත් පුරෝහිත සැලසුම් කළ කුමන්ත්‍රණයට උල්පන්දන් දුන්න හරි අපූර්වට. 7 වෙනි රූපරාමුව පෙන්වා දෙන්නේ රජතුමාගේ පුරෝහිතගේ අන්න ඒ කුමන්ත්‍රණය. එහෙමනම් රට පුරා අනබෙරකරුවන් පිටත් කර හැරයාවා රාජ භාණ්ඩාගාරයෙන් සිදුවී ඇති මේ හොරකම ගැන වහාම රටවැසියා දැනුවත් කරනු පුරෝහිත. එහෙමයි දේවයන් වහන්සේ. අසව් බලන්නකො මෙතන සිද්ධ වෙනති රාජ භාණ්ඩාගාරයේ සිද්ධ වුණු හොරකම අල්ලන්න පැවරුනේ අර අලුතෙන් රැකියාවට තරුණයාට. මුලින්ම ඒ තරුණයා රාජ්‍ය භාණ්ඩාගාරයට ඇතුල් වුණා. තම යක්ෂ මව සිහි කරගත්තා. එසැනින් ඔහුට ඇයදුන් දිව්‍ය මන්තරය සිහියට ආවා. ඉන්පසු භාණ්ඩාගාරයේ සිට පාසලකුණු ඔස්සේ ඇවිත ගියා. මගුල් පොකුණේ සඟවා තිබුණු භාණ්ඩ පොදිය අරගෙන ඇවිල්ලා රජතුමා අතට දුන්නා. දැන් බලන්න පින්වතුනි ඔය තොරණේ 8 වන රූපරාමුව දෙස.
රජතුමාත් අර තරුණයත් අතර පොඩි සංවාදයක් ඇති වුණා. මොකද ඒ තරුණයා හොරබඩු හොයාගෙන ඇවිත් රජතුමාට දුන්නට රජතුමාගේ හිතට ඒක මදි. එමනං හොරබඩු පමණක් නොව හොරුන් කවුදැයි කියාත් මෙතැන්දිම හෙළි කළ යුතුයි. මොකද බොල කටවැහිල කවුද හොරු? ඒත් ඒ බව හෙළි කිරීමෙන් රටටම මහ විනාශයක් වෙන්න පුළුවනි රජතුමනි. ඒ වුණාට රජතුමා අන කර සිටිනවා ඒ හොරුන් කවුද කියා හෙළි කරන ලෙසට. අවසර දේවයන් වහන්සේ. පුරෝහිත නුඹ හරි නුඹ හරි. මා වැරදිකරුවෙක් වීමට අකමැති නිසා රාජ්‍ය භාණ්ඩාගාරයෙන් සොරකම් කළ සොරු දෙදෙනා හෙළි කරමි. මේ සොරකම කර ඇත්තේ මේ පුරෝහිත තනසා ඔබ වහන්සේ. මොනවා? බලන්නකො මෙතන සිද්ධ වෙනති. පුරෝහිත කුමන්ත්‍රණය අවුනා බොල පාව පාවා දුන්නේ ඇයි සොරුන් ඇල්ලීමේ නුවන පරීක්ෂා කිරීමට ගිය රජ කෙනෙකුට සහ ඔහුගේ අග්‍ර පුරෝහිතට සිද්ධ වුණේ රටවැසියන්ගේ ගල්මුල් පහරකා අකාලේ මිය යන්නටයි. රජකම් කෙරුවත් කළකම් පලදේ කියන්නේ ඔන්න ඕකයි පින්වතුනි. ඒ නිසා ජීවත් වෙලා ඉන්න ටික කාලෙදි පස්පව් දස අකුසල්වලින් වැලකිලා යහපත්දේ කළ තමයි අපි මනුෂ්‍යෝ විදියට ජීවත් වෙලා යහතින් මිය යන්නේ. නුවණැත්තා කොතැනක වුණත් ජයගන්නවා. හරියට මේ පදමානවක ජාතක කතා වස්තුවෙහි තරුණයා වගේ. ලෝතුරා අමාමෑණී බුදුපියාණන් වහන්සේ අර සිටුවරයට ඔය පදමානවක ජාතක කතාවස්තුව දේශනා කොට වදාලේ සිටුපුත්‍රයාගේ නුවණ ගැන ඇසූ නිසයි. පින්වතුනි, එදා පියබමුණා උනේ සුද්ධෝදන රජතුමා. නුවණක්කාර තරුණයා උනේ බෝධිසත්ව අවධියක උපන් අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේමයි.